ජනප්‍රිය ටෙලිනාට්‍ය හා සිනමා රංගන ශිල්පියෙකු වන විරාජ් ධනුෂ කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පිළියන්දල නගරයේ ආසන්නයේ පිහිටි බෝඩින් කුලී කාමරයක රැඳී සිටියදී සිදු කරන ලද හදිසි සෝදිසි කිරීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර එහිදී ඔහු සතුව තිබී කොකේන් මිලිග්‍රෑම් 10ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙහිදී තවත් සැකකරුවන් තිදෙනෙකු මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පවසන පරිදි අත්අඩංගුවටගත් පිරිස අතර අනුරාධපුර සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26 සහ 28 යන වයස්වල පසුවන තරුණයින් තිදෙනෙකු වනවා. මත්තේගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද රහස් තොරතුරක් මත පිළියන්දල නගර මැදයේ පිහිටි බෝඩින් කාමරයක් පරීක්ෂා කිරීමේදී මෙම කොකේන් මිලිග්‍රෑම් 10 හමු වී ඇති අතර අනතුරුව සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී සැකකරුවෙකුගේ නිවසේ තිබී ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක්ද සොයාගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කුරියර් සේවාවක් හරහා කොළඹ සිට අනුරාධපුරය දක්වා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා. මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇති 26 හැවිරිදි මෙම සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 2017 වර්ෂයේදී තිරගත වූ A-level සිනමා පටයෙන් කලා ශේෂ්ත්‍රයට පිවිසි ඔහු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය රංගපෑ සුද්දා නැමැති චරිතය හරහා ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ඊට අමතරව ජොරාලියා, පාටකුරුල්ලෝ සහ බේකරි ගෙදර වැනි ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇති මොහු රසික ආදරය නොමදව දිනාගත් රංගන ශිල්පියෙක්. ගල්කිස්ස කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ ඍජු උපදෙස් සහ සහකාර පොලිස් අධිකාරී MDDD නිලංග මහතාගේ මෙහෙයවීම යටතේ මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කර තිබුණා. අත්අඩංගුවටගත් සැකකාර රංගන ශිල්පියා ඇතුළු පිරිස ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.